නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා ඉතිපි අනනුගතන්තරෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේද අනනුගතන්තරෝ නම් වනසේක. න අනුගතන්තරෝ යේනසෝ අනනුගතන්තරෝ. අනුගත නොවූයේ යමෙකු විසින්ද හෙතෙම අනනුගතන්තරෝ නම් වන බවයි පැහැදිලි වන්නේ. මෙම නාමය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රකාශ කරන්නට යෙදුනේ උපාලි ගෘහපතිතුමන් විසින්. උපාලි ගෘහපතිතුමා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයන් කරන උදාන ගාථාවලදී මෙම වචනයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව වර්ණනා කරන්නට යෙදෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙලෙස් වලට අනුගත වූ සිතක් නොමැතිව වාසය කරන්නට යෙදුණු නිසා අනනුගතන්තරෝ යනුවෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා. මජ්ක්‍ධිම නිකාය අට කතාවන්හි අනුගත වූ සිතක් නැති නිසා භාග්‍යතුන් වහන්සේ මේ අයුරින්ම වර්ණනා කරන බව සඳහන් කරනවා. කුමකට අනුගත වූද? කෙලෙස් වලට අනුගත වූ සිතක් භාග්‍යතුන් වහන්සේ සතුව නොපවතින බැවින්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පස්මරුන් පරදවා ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට එදා බෝධි මූලයේදී පත් වූ අවස්ථාවේදී සියලු කෙලෙස් ධර්මයන් ප්‍රහීන කරන්නට යෙදුණා. නැවත කෙලෙස් ධර්ම ඇති නොවන තත්වයට ඒ උතුම් සිත පත් කර ගන්නට යෙදුණා. මෙසේ අනුසය වශයෙන් තිබූ කෙලෙස් ධර්ම නැතිවීමත් අලුතෙන් කෙලෙස් ධර්ම ඇති නොවීමත් නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ චිත්ත සංතානය සම්පූර්ණයෙන්ම කෙලෙස් වලින් මිදෙන්නට යෙදුණා. කෙලෙස් වලින් මිදුණු සිතක් ඇති, කෙලෙස් වලට අනුගත නොවූ සිතක් ඇති අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනනුගතන්තරෝ නම් වනසේක. සාදු සාදු. අනනුගතන්තරෝ නම් ගුණ සමන්නාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සමගේ උත්තමාංග නමස්කාරය වේවා. සම්බුදු ගුණ සුවඳින් සැමසිත නිවී සැනසේවා. සාදු සාදු සාදු. සංසුන් සුවපත් ජීවිතයකට මඟ සුකේසේ සදහම් නාලිකාව.